මර්වින් සිල්වා මහත්මයා සම්බන්ධයෙන් විනය කමිටු වාර්තාව ඊයේ විනය මණ්ඩලයෙන් ලැබුණා. ඒ විනය මණ්ඩල වාර්තාව අනුව විනය මණ්ඩලය මර්වින් සිල්වා මහත්මයා ඒ විනය පරීක්ෂණයෙන් චෝදනාවලින් නිදහස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම හේතු වශයෙන් දක්වලා තිබෙනවා පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් නොවීම, ඒ වගේම පැමිණිලිකරු එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශයක් කරලා තිබෙනවා, දියුරුම් ප්‍රකාශයක් දීලා තිබෙනවා. ඔහු එවැනි දෙයකට ලක්ුණේ නැහැ. මේ ඔහු විසින්ම නිරූපණයක් කළාය, රඟපෑමක් කළාය මේ ඩෙන්ගු මර්ධනය සඳහා ප්‍රචාරයක් ලබා ගැනීමට කියලා දියුරුම් පෙස්සමක් දීලා තියෙනවා විනය මණ්ඩලයට. ඒ අනුව කිසියම් සාක්ෂියක් මේ සඳහා ඉදිරිපත් වෙලා නැහැ. ඒ වගේම පැමිණිල්ලකුත් නැහැ. ඒ අනුව විනය මණ්ඩලය නිර්දේශ කරලා තිබෙනවා මර්වින් සිල්වා මහත්මයා මේ ඒ ඉදිරිපත් කරලා තිබුණු චෝදනාවලින් නිදහස් කියන එක.